මේ වීඩියෝ එක ටිකක් බලන්න. සමහර විට අපේ රටේ තියම් විදියකින් මේ වගේ දුක්ඛිත තත්ත්වයක් උදා වෙන්නට බැරි කමකුත් නැහැ. ඔයාලා මේ බලන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදු වූ පුවතක්. බැංකුවේ තියෙන සහෝදරියගේ 19000ක තරම් මුදලක් ආපසු ලබා ගැනීමට නම් තමන්ගේ මරණයට පත් වූ සහෝදරිය කෙලින්ම බැංකුවට පැමිණියොත් පමණයි මුදල් ආපසු ලබා ගන්න පුළුවන් බව බැංකුවේ නිලධාරීන් පැවසුවායින් පසුව මේ මැදි වයස්කරුවා තමන්ගේ මැරුණු සහෝදරියගේ ඇටසැකිල්ලත් සමග කිලෝමීටර් ගාණක් ඇවිදගෙන ඔහු බැංකුවට එන ලදී. මොහුගේ සහෝදරිය මාස 2කට කලින් මරණයට පත් වුණේ. මැරිච්ච සහෝදරියගේ පුරුෂයයි දරුවයි කලින්ම මැරුණ නිසා වෙන කිසිම කෙනෙක් අයිතිවාසිකම් කීමට නොමැති නිසායි මේ මැදි වයස්කරුවාට එම මුදලට අයිතිවාසිකම් කියන්න ලැබුණේ. මරණයට පත් වූ සහෝදරියගේ බැංකු ලියකියවිලි හැම දෙයක්ම බැංකුවට බාර දුන්නත් බැංකුවේ නිලධාරීන් එය ගණන් නොගෙන සහෝදරිය නොමැතිව මුදල් ආපසු ලබා ගැනීමට නොහැකි බව පැවසූ විට මේ මැදි වයස්කරුවා ඔහුගේ සහෝදරියගේ මිනී වලහාරා සහෝදරියගේ මාස 2ක් කුණු වී ගිය මෘත ශරීරයත් සමගයි කිලෝමීටර් ගාණක් ඇවිදගෙන බැංකුවට පැමිණියේ. එයින් පසු මේ මලමිනිය බැංකුවේ නිලධාරීන් දැක විස්මයටත් බියටත් පත් විය. සමහරු කෑ ගසා අඬන්නට විය. එයින් පසුවයි ඔහුට ඇයගේ බැංකුවේ තිබෙන මුළු මුදලම ලබා ගන්නට හැකි වුණේ. බලන්න මොන තරම් නිවුස්ද දැන් ලෝකයට අහන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. හරිම පුදුමයි.